උතුරු මැද පළාත් රාජ්‍ය සේවයේ පළාත් ආදායම් සේවයේ දෙවන ශ්‍රේණියේ බදු නිලධාරී තනතුරු සඳහා බඳවා ගැනීම මේ වනකොට විවෘත වෙලා තියෙනවා. අයදුම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් අතුරින් අධ්‍යාපන සුදුසුකම් වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගෙන ඇති ආයතනයකින් උපාධියක් ලබා තිබීම අවශ්‍ය වෙනවා. ඒ වගේම සාමාන්‍ය සුදුසුකම් විදිහට අයදුම්කරු හෝ අයදුම්කාරිය ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුයි. අයදුම්පත් භාර ගන්න අවසන් දිනයට පූර්වාසන්නව වසර 3කට නොඅඩු කාලයක අඛණ්ඩ ස්ථිර පදිංචියක් උතුරු මැද පළාත් සභාව බල ප්‍රදේශය තුළ තිබිය යුතුයි. ඒ වගේම සෑම අයදුම්කරුවෙකුම මනා සෞඛ්‍ය තත්ත්වයකින් හා යහපත් චරිතයකින්ද යුක්ත විය යුතුයි. යම් ආගමික නිකායක පැවිදිවරයක් දරන තැනැත්තෙකුට මෙම විභාගය සඳහා පෙනී සිටීමට අවසර නැහැ. ඒ වගේම අයදුම්කරුගේ වයස ඉල්ලුම්පත් භාර ගන්නා අවසාන දිනය වන විට වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 30ට නොවැඩි විය යුතුයි. මෙම තනතුරු සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලියේදී ලිඛිත විභාගයේ සමත් අයදුම්කරුවන් අතරින් කුසලතාවය අනුව ඉහළම ලකුණු ලබාගත් අයදුම්කරුවන් සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණයකින් පසුව නියමිත පුරප්පාඩු සංඛ්‍යාව අනුව බඳවා ගනු ලබනවා. සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවිය යුතු අයදුම්කරුවන් සංඛ්‍යාව අවස්ථාවෝචිත පරිදි පත් කිරීම බලධරයා විසින් තීරණය කරනු ලබනවා. කුසලතා අනුපිළිවෙල අනුව පුරප්පාඩු පුරවාගෙන යාමේදී කිසියම් අවස්ථාවක ඉතිරිව ඇති පුරප්පාඩු සංඛ්‍යාවට වැඩි සංඛ්‍යාවක් සම ලකුණු ලබාගත් සුදුසුකම්ලත් අපේක්ෂකින් සිටී නම් හා එම පුරප්පාඩුවද පිරවීමේ සේවා අවශ්‍යතාවයක් තත්කාලයේ පවතී නම් එසේ සම ලකුණු ලබාගත් අපේක්ෂකයින් අතුරින් වැඩිදුර තෝරා ගැනීමක් සිදු කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලබනවා. ඒ අනුව උතුරු මැද පළාත් රාජ්‍ය සේවයේ පළාත් ආදායම් සේවයේ දෙවන ශ්‍රේණියේ බදු නිලධාරී තනතුරට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගයේ අවසන් දිනය 2025 ඔක්තෝබර් 25 වෙනිදා. ඒ අනුව ඔබත් මේ තනතුර සඳහා අයදුම් කරන කෙනෙක් නම් පරක්කු නොවේ ඔබත් අදම අයදුම් කරන්න.